බලමුද මේක ලස්සනට කලර් කරන්න කොහොමද කියලා. ටීචර්ත් එක්ක එනවද මේක කලර් කරන්න? හරි. ඉතින් ඔන්න ලස්සන බර්ඩ්ස් දෙන්නෙක් ටීචර්ත් එක්ක ඉන්නවා. දැන් යනවා කලර්ස් මික්ස් කරන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් අපිට මේකට පාට යූස් කරන්න පුළුවන්. මොකද බර්ඩ්ස් කිව්වහම අපිට අපේ පරිසරයේ පාට කුරුල්ල බලා ගන්න පුළුවන් නේද? හරි. දැන් බලමු අපි කොහොමද මේක කලර් කරන්නේ කියලා. ඔන්න යනවා මෙන්න මේ කලර්ස් යූස් කරන්න. red, orange and yellow. So ඉතින් ටීචර් රතු පාට ඇප්ලයි කරනවා. මෙන්න මෙහෙම බලන්නකෝ. රතු පාට මෙතෙන්ට බලන්නකෝ ටීචර් පාට කවලම් කරන්නේ කොහොමද කියලා. මේ විදියට. හරි. රතු පාට විදියට ගාගෙන ලස්සනට ඊට පස්සේ ටීචර් යනවා එකට orange color එක apply කරන්න. පාටක් අත හදවට ගෑවා. ඊට පස්සේ ඒක අත ලාවට ගෑවා. ඊට පස්සේ ඒකට final color එක ඇඩ් කළා. ඒ කියන්නේ yellow. අදදී කරගෙන ටීචර් මෙන්න මෙතන අත චුට්ටක් ගා ගන්නවා. ඊට පස්සේ ඒකට ලාලි වස්තුව එකතු කරනවා. දැක්කද? ඊට පස්සේ ලස්සනට ටීචර් යනවා මෙන්න මෙතෙන්ට dark blue apply කරන්න. අත හදවට ගෑවා. ඊට පස්සේ අත ලාවට ටීචර් දානවා. අත ලාවට ගන්නයි අපේ ඊළඟ කලර් එක එකතු කරන්න. මේ විදියට ලාල් පාට ලස්සනට ටීචර් එකතු කර ගන්නවා. ඊට පස්සේ ලාල් පාටත් අත බුරුලින් ගා ගන්නවා. ඊට පස්සේ ටීචර් එකට yellow color එක එකතු කරන්න. මේ විදියට yellow එක එකතු කරලා orange එක apply කරනවා ඊට උඩින්. ටීචර් කොහොමද ගෑවේ කියලා. ඊට පස්සේ මෙන්න මෙතන heart එකේ උඩට ටීචර් මේ විදියට blue color එක red අරගෙන රතු පාට මෙන්න මෙහෙම ගා ගන්නවා. රතු පාට හොඳට මතක තියාගන්න. පාටක් බ්ලෙන්ඩ් කරනවා කියන්නේ පාටක් කවලම් කරනවා කියන්නේ පාටක් මික්ස් කරනවා කියන්නේ අපි පාට අප තදවටයි ඇප්ලයි කරන්නේ ඉස්සර වෙලා. ඊට පස්සේ ඒක අත බුරුලෙන් ගා ගන්නවා. ඊට පස්සේ ඒකට එකතු කරන orange color එක orange color එක එකතු කරන්නේ අත බුරුලෙන් ගාපු හරියට. හරිද? ඊට පස්සේ ඒකත් එක්ක මෙහෙම අත ලාවට දාගෙන ඒකට yellow apply කරගන්නවා. ඊට පස්සේ ටීචර් එතෙන්ට දානවා මෙන්න මේ විදියට blue එක. ඒකත් අත ලාවට දාගෙන ඊට පස්සේ ලානිල් දානවා. yellow එක අරගෙන ටීචර් මේ පද නිල් පාටයි කහ පාටයි ලස්සනට මික්ස් කරගන්න. ඔන්න ඔය විදියට. හරි. ඉතින් ටීචර් හිතනවා දැන් මේ විදියට ලස්සනට කලර්ෆුල් බර්ඩ් කෙනෙක් චූටි බබාලටත් එන්න ඇති කියලා. ඊළඟ රතු පාට වලින් ටීචර් කියන්නේ අම්මගේ ලස්සනට මෙන්න මේ දිහා තුනක් ප්ලේ කරගන්නවා. ඊට පස්සේ ටීචර්ට බුරුලෙන් ගන්නවා. purple color එක. ඊට පස්සේ ටීචර් යනවා ඒකට ලස්සනට කරලා green color එක. ඊට පස්සේ ඒකත් අතලා ගන්නවා. මෙයා හරිම colourful bird කෙනෙක්. ඊට පස්සේ ටීචර් දැන් යනවා ඒකට ලස්සනට yellow color එක කරලා. මේ විදිහට පියාර දෙක නම් ගාගත්තා. ඊට පස්සේ ආයෙත් red color එක අරගෙන මේ විදිහට. හරිය. ඊට පස්සේ මෙන්න නේද හරිය මේ වගේ shape එකක් යඳගෙන ඒකේ රතු පාට ගාගත්තා. ඊට පස්සේ ඒකට purple color එක
කලර් ඇප්ලයි කරලා ලස්සනට ටීචර් යනවා එකට ක්‍රීම් ටික එකතු කරන්න. මේ විදිහට. ඊට පස්සේ මෙතන යනවා ටීචර් බ්ලූ එකතු කරන්න. ටීචර් යනවා පර්පල් එකතු කරන්න. ආයෙත් ටීචර් යනවා ලස්සනට yellow කලර් එකතු කරන්න. right මෙන්න මේ විදිහට හරියම ලස්සනට කුරුම කලර් කරගත්තා. ඊට පස්සේ අපි බලමු කොහොමද මූණ පාට කරන්නේ. මූණට අල්ලලා ඒක මේ විදිහට අතලාවද ගාගෙන ඒකට yellow එකතු කරගෙන ඊට පස්සේ ටීචර් එකට එකතු කරනවා pink එක. බබාවයි දෙන්නම ලස්සනට මේ විදිහට කලර් කරගෙන ඉවරයි. මෙන්න මේ විදිහට ඇප්ලයි කරලා බලන්නකෝ. ඊට පස්සේ ඒකට කරනවා ලාල් පාට මේක ලාම එක නෙමෙයි. ඒකට එකතු කරනවා ටීචර් ෆයිනලි ලාම කොළ පාට. yellow color එකක් apply කරනවා. උදාහරණයක් පුළුවන් ටීචර් කියලා දෙන්න ඕනම එක විදියක් use කරලා කොළ ටික color කරගන්න. ඔන්න මේ විදියට ටික ලස්සනට කොළ ටිකක් color කරගත්තා. ඊට පස්සේ ටීචර් යනවා ලස්සනට මෙන්න මේ කුරුළු පැටියන් ඉන්න ගහේ අත්ත පාට කරන්න. ඒකට ටීචර් සල්ලාම හදට ගුණ පාට apply කරන්න. හරි ගුණ පාට හදගෙන ටීචර් මෙන්න ගහේ කොටස් වලට ගහ කඩා ගන්නවා. කොටස් මේ පාටින් ගහ ඇතුලේ ලස්සනට ටීචර් රවුන්ඩ් රවුන්ඩ් යම ගන්නවා. ලස්සනට කලර් එක ෆිල් කරනවා. ඊට පස්සේ ලබන පාටින් කලර් ෆිල් කරගන්නවා. හරියම ලස්සනට වෙනවා. මේ ලියවෙන්න ඇති පෑන් අරගෙන ටීචර් අනේ මෙන්න මේ වගේ පොඩි ටෙක්ස්ට් එකක් දාන්න. බලන්නකො මේ ගහේ ටීචර් ලස්සනට කරනවා. හරිම ලස්සනට හැඩ කීපයක් දාගන්නවා. පුතාලට පුළුවන් මේක ලිප්ස්ටික් එකක් ගන්න. මේ විදිහට ලියවෙන්න ඇති පෑනකින් ටීචර් දෙනවා. ගහේ ලස්සන පොඩි හැඩතල කීපයක් දාගන්න. right ඊට පස්සේ කොළවලක් ටීචර් ලස්සනට මෙතන පුතාලට පුළුවන් රේඛා දාගන්න. මේ විදිහට ටීචර් ලස්සනට ඔන්න ගහේ අතේ කොළ ටිකයි පොඩි ටෙක්ස්චර් එකක් දාගත්තා ඊළඟට පෑන් එකේ. මේ විදිහට මගේ චිත්‍ර ඔක්කොම ඉවර කරගෙන ඉවරයි. කරලා background එක විතරයි තියෙන්නේ. ඒක sky එක color එක මම use කරනවා dark blue and light blue. So first I'm going to apply light blue. ලාල් නිල් පාට ගන්නවා. ඊට පස්සේ ලස්සනට ලාවටක් ගා ගන්නවා. මේ
නිල් පාට කර්ව් එක වටේට මෙහෙම අත ලාවට ගා ගන්නවා. ඊට පස්සේ මේක එකතු කරනවා ඩිංච තද නිල් පාට. මෙන්න මේ විදිහට ටිචර් ඇප්ලයි කරලා දැන් බලනකොට ටිචර් මොකද කරන්න යන්නේ කියලා. ලස්සනට ටිචර් මේ කලර්ස් එක බ්ලෙන්ඩ් කරන්නයි යන්නේ ඇඟිල්ලෙන්. මේ විදිහට ලස්සනට රවුමට ගන්නද ලස්සනට මෙහෙම ඩාර්ක් බ්ලූ එක ලයිට් බ්ලූ එකයි ටයිම් කරලා ඇප්ලයි කරලා ඇඟිල්ලෙන් ලස්සනට මේ අහසට තියෙන කලර්ස් දෙක මික්ස් කරගත්තා. ලයිට් බ්ලූ and ඩාර්ක් බ්ලූ ලස්සනට මෙහෙම කලම් කරගත්තා. රයිට් මේ විදිහට ස්කයි එක කලර් කරගෙන ඉවර වෙලා ටිචර් යනවා මෙන්න මේ බිම ටික පාට කරන්න. බ්‍රවුන් කලර් එකයි ඒකම පොඩි ග්‍රීනිෂ් ගතියක් තියෙන ග්‍රීන් කලර් එකයි. කොහොමද බලන්න ඇප්ලයි කරන්නේ? තනින් තන මේ බ්‍රවුන් එක දිගටම ඇප්ලයි කරන්නේ. මෙන්න දිගට. අත තදවට. ඊට පස්සේ ටීචර් එකට ළඟට ගා ගන්නවා. ඊට පස්සේ ඒක දිගට කරනවා ග්‍රීන් කලර් එක. බ්‍රවුන් එකයි ග්‍රීන් එකයි ගාගෙන ඉවර වෙලා ලස්සනට ටීචර් මේ කලර්ස් දෙක මෙහෙම ඇද ගන්නවා. ඊට පස්සේ ටීචර් ඉවරනට පැන අරගෙන ලස්සනට මේක මෙන්න මෙහෙම පොඩි ටෙක්ස්චර් එකක් දාගන්නවා. පුතාලට පුළුවන් මේ විදිහට වගේ දාගන්න. නැත්නම් මේ ටීචර් දානවා වගේ පොඩි ඩිසයින් එකක් දාගන්න. නැත්නම් මෙන්න මේ වගේ පොඩි සර්කල්ස් හදගන්න. ඉතින් මම කරලා දෙනවා පුතාලා කැමති එකක් කරන්න. රයිට් ඊට පස්සේ ලස්සනට මෙන්න මේ ස්කයි එකකට ටිචර් මෙන්න මේ වගේ එකක් දානවා බලන්නකෝ. පොඩි ලස්සන හැඩයක් ඇප්ලයි කරගන්නවා. ෂෝ කරගත්තේ මේ චිත්‍රය. ඉතින් මේක අඳින්නේ කොහොමද? කලර් කරන්නේ කොහොමද කියලා ටීචර් හරිම සරලව පුතාලට කියලා දුන්නා නේද? ඉතින් මේ වගේ ලස්සන කලර්ෆුල් ආර්ට් එකක් ඔයාලා තනියම කරලා ටීචර් කියලා දෙන ඉන්ස්ට්‍රක්ෂන් ෆලෝ කරලා ඔයාලගේ ලස්සන චිත්‍රේ ටීචර් එක්ක ෂෝ කරගන්න. ඉතින් අය ලස්සන චිත්‍රයක් හම්බ වෙනකන් ඉතින් යන්න